අපි බලමුද ග්‍රේඩින් සිස්ටම් එකට එන බ්ලොක් එකක් රෙදි මත තියලා කපා ගන්න කොහොමද කියලා. මම මේ අරගෙන තියෙන්නේ සාය කොටසක් පිටුපස ගවුමක ඒ කියන්නේ මිල්ක් මේඩ් ඩ්‍රෙස් එකක පිටුපස සාය කොටස අරගෙන තිනවා. මේ තියෙන්නේ බ්ලොක් එකේ නැම්ම. ඒ කියන්නේ පිටුපස මැද නැම්ම තියෙන්නේ මෙතන. සෙන්ටර් බෑක් කියලා කියනවා. මේ විදිහට small medium large XL කියලා sizes 4 මේ විදිහට මාක් කරලා දිනවා. ඔයගලන්ට බ්ලොක් එකේ එන්නේ මැහුම් මාසිත් එක්ක. ඉතින් මේ තියෙන්නේ ඉන පෙදෙස, ඉන කොටස ඉහළ. මේ තියෙන්නේ යට වාටිය පැත්ත. ඉතින් මේක අපි රෙදි මත තියලා කපා ගන්නෙ. දැන් මේක රෙද්ද කියලා හිතන්නකෝ. මේ විදිහට මේ බ්ලොක් එක තියලා රෙදි මත නැම්මට මේ පැත්ත තියලා ඔයාට පුළුවන් මේ බ්ලොක් එකේ අපි හිතමු ඔයාට ඕනේ මීඩියම් සයිස් එක කියලා. බ්ලොක් එක මේ විදිහට රෙදි මත තියලා මෙතනින් මීඩියම් සයිස් එක ලකුණු කරගන්නවා. ඊළඟට මෙතනින් ඕගලන්ට ඕනේ නම් සිදුරක් තියාගන්න පුළුවන් ඉවර වෙච්ච පෑනකින් වගේ. එතකොට මේ මීඩියම් එකේ මෙතනින් කෙලින් ඉරක් ගහලා මෙතනින් සිදුරු 4ක් මේ සයිසස් 4ට ඔයගලන්ට තියාගන්න පුළුවන්. එතකොට මීඩියම් එකේ මෙතන අපි සිදුරක් තියාගෙන පැන්සලකින් මේක මේ විදිහට රෙදි මත පිටපත් කරගන්නවා මීඩියම් සයිස් එක මෙතනින්. ඊළඟට මේ විදිහට මේ මීඩියම් සයිස් එකේ ලෙන්ත් එක මෙතනින් සිදුරක් තියාගෙන ඒක රෙදි මතට අපි පිටපත් කරගන්න. ඊට පස්සේ දැන් මේක තියලා තියෙන අපි මෙතන මේ රෙදි මත මැද නැම්මටනේ. මෙතනින් මේ මීඩියම් එකේ දිග මේ විදිහට රෙදි මතට අපි පිටපත් කරගන්න. ඉතින් මෙතන කොහොමද නැම්මට තියලානේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයගලන්ට මේ රෙද්දේ මේ පැත්තේ ඩොට්ස් 3ක් තියෙනවා. අපි මේ මාක් කරගත්තු ඩොට්ස් 3 තියෙනවා. ඒ කියන්නේ මීඩියම් සයිස් එක. දැන් ඕගොල්ලන්ට මේ හැඩය අඳ ගන්න අවශ්‍යයි. එතකොට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ ඩොට්ස් 3 කෙලින් මේ XL එක මේ පැත්තේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. අපි ගානට මෙෂර්මන්ට් එක අරගෙන තියෙන්නේ මීඩියම් සයිස් එකේ. මොකද මීඩියම් සයිස් එකේ මෙෂර්මන්ට් එක එන්නේ මෙතනින් ඉඳන් මෙතනට. ඒක දැන් අපි මාක් කරගෙන තියෙන්නේ. මෙන්න මේ හැඩේ මේ ඩොට්ස් 3ට තියලා මේ විදිහට මේ හැඩයම ඇඳ ගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන මේ හැඩයත් අපි මේ විදිහට ලකුණු කරගන්න. ඉතින් අපි මෙතන මීඩියම් එක වාටිය පැත්තෙන් ලකුණු කරගත්තා. මෙතන නැම්ම ලකුණු කරගත්තා. මේ හැඩය මේ විදිහට අපිට ඇඳ ගන්න තියෙන රෙදි මත තියලා කපා ගන්න තියෙනවා.